අද අපි කතා කරන්නේ 160cc සෙග්මන්ට් එකේ ලංකාවේ පෙරලියක් කරපු බයික් එකක් ගැන. මේ Bajaj Pulsar N160. මුලින්ම බලන්න මේකේ ලුක් එක. Pulsar N250 මල්ලි වගේ පෙනුනට මේකේ තියෙන හරිම ඇග්‍රෙසිව් ස්ට්‍රීට් ෆයිටර් පෙනුමක්. විශේෂයෙන්ම මේ බයිෆන්ක්ෂනල් LED ප්‍රොජෙක්ටර් හෙඩ්ලැම්ප් එක සහ DRLs නිසා රෑට විතරක් නෙවෙයි දවලටත් මේක පාරේ කැපී පේනවා. අංගල් 17 ඇලොයි වීල්ස් එක කියන මේ මස්කියුලර් ඩිසයින් එක ඕනෑම කෙනෙක්ව ආකර්ෂණය කරගන්න සමත්. දැන් යමු වැදගත්ම කොටසට. මේකේ තියෙන්නේ 164.8 දිගක ඔයිල් කූල්ඩ් එන්ජිමක්. ඒකේ 16 PS බලයක් වගේම 14.6 ටෝක් එකක් ජනනය කරනවා. හැබැයි මේ බයික් එකේ විශේෂම දේ තමයි ට්වින් චැනල් ABS සිස්ටම් එක. 160cc බයික් එකක මේ වගේ සේෆ්ටි එකක් දකින්න ලැබෙන්නේ හරිම කලාතුරකින්. ඒ වගේම මෙහි යටින් එන අන්ඩර්බෙලි එක්සොස්ට් එක නිසා බයික් එකට ලැබෙන්නේ පිරිපුන් පෙනුමක් වගේම ගාම්භීර සද්දයක්. USB charging port එක, gear position indicator එක සහිත digital console එක මේ බයික් එක තවත් ආකර්ෂණීය කරනවා. පදින කෙනාට වගේම පිටිපස්සේ යන කෙනාටත් හොඳ සුව පහසුවක් මේ සීට් එකෙන් ලැබෙනවා. මේ බයික් එකේ මිල ගැන කතා කළොත් මේ දවස්වල ලංකාවේ වෙළඳ පොලේ මේ බයික් එක රුපියල් ලක්ෂ 9ත් 11ත් අතර වගේ මිලකට තමයි විකිනෙන්නේ. හැබැයි ලංකාවේ මිල ගණන් නිතරම වෙනස් වෙන්න පුරුවන් නිසා ගන්න කලින් ළඟම තියෙන ෂෝරූම් එකකින් අලුත්ම මිල චෙක් කරලා බලන්න. ඔයා හොයන්නේ පෙනුම, ආරක්ෂාව සහ සාධාරණ තෙල් වැඩ කිරීමක් තියෙන බයික් එකක් නම් Pulsar N160 කියන්නේ දැනට ලංකාවේ තියෙන හොඳම ඔප්ෂන් එකක්. ඔයා මේ බයික් එක ගැන මොකද හිතන්නේ? මේ බයික් එකේ ලීටරයකට කිලෝමීටර් කීයක් දුවනවද? කමෙන්ට්